ආයිබෝන් ගෙදරදීම හදාගත්ත සුපිරිම පාටි බොක්ස් එකක් ගැන තොරතුරු බෙදා ගන්න තමයි අදත් අපි එකතු වෙන්නේ. කැරක්ටර් සංගීතය, පාටි බොක්ස්, බ්ලූටූත් රිසීවර් ආදිය ගැන වෙනදාට වඩා ලොකු උනන්දුවක් මේ දවස්වල තියෙනවා කියලා සමහර විට ඔබටත් දැනෙලා ඇති. දකින තැන්වල මේ විදිහේ පාටි බොක්ස් අනන්තවත් විකුණන්න තියෙනවා අපි දැකලා තියෙනවා. විවිධ ප්‍රමාණ වලින් විවිධ හැඩ වලින් වගේම විවිධ මිල ගණන් වලිනුත් ඒවා යුක්ත වෙනවා. හැබැයි ඉතින් ඒවායේ ක්වොලිටි එකත් එකිනෙකට වෙනස්. හොඳම ක්වොලිටි එකේ බ්‍රෑන්ඩඩ් පාටි බොක්ස් එකක් සාමාන්‍යයෙන් ලක්ෂ 2-3කටත් වඩා වෙනවා කියලා අපි සමහරලාට දැකලා තියෙනවා. ඉතින් අපි හදපු මේ පාටි බොක්ස් එකේ ක්‍රියාකාරීත්වය ටිකක් ශ්‍රවණය කරලාම මේ වීඩියෝ ආරම්භ කරමු. අපි හදපු මේ පාටි බොක්ස් එකෙත් හැමදේම වගේ අඩංගුයි. 5.1 Bluetooth සම්බන්ධය, ඒ වගේම USB නැත්නම් memory card එකක් භාවිතා කිරීමට හැකියවීම, 6.35 mm මයික්‍රොෆෝන් දෙකක්ම සම්බන්ධ කිරීමට තියෙන හැකියාව ඒ අතරින් විශේෂයි. ඒ වගේම මයික් වලින් වගේම එකෝ එකත් අඩු වැඩි කරන්න පුළුවන්. හැබැයි මේකේ බැටරි බෑකප් එකක් නම් නැහැ. ගෘහස්ත විදුලියෙන් විතරයි වැඩ කරන්නේ. ඒ වගේම අපේ පාටි බොක්ස් එකට සම්බන්ධ කරලා තියෙන ටෝන් ප්‍රීඇම්ප් කන්ට්‍රෝල් එක හරහා ට්‍රිබල් බේස් විතරක් නෙමෙයි මිඩ් රේන්ජ් එකේ ශබ්ද සංකේත පවා හොඳ අපූර්වට පාලනය කරගන්න පුළුවන්. ඉතින් දැන් අපි පියවරෙන් පියවරට මේ බොක්ස් එක නිර්මාණය කළ විදිහ බලමු. අපි අපේ thumbnail එකේ සඳහන් කළ විදිහටම මේක Sony VH8 setup එකකට ආධාරයෙන් තමයි නිර්මාණය කළේ. මේ Sony VH8 කියන මොඩල් එක කාලෙකට ඉස්සර ලංකාවේ ඉතාම ජනප්‍රිය මොඩල් එකක්. ඉතා ඉහළම සවුන්ඩ් ක්වොලිටි එකකින් යුක්තයි. තවමත් මේ වගේ සෙටප් භාවිතා කරන අයත් ඉන්නවා. ඉතින් අපි මේක හදන්න මුලින්ම අරගත්තේ වැඩ කරන්නේ නැති Sony VH8 සෙටප් එකක්. මේ සෙටප් එකේ ඇම්ප්ලිෆයර් පැත්ත නම් වැඩ කළා. ඒ වගේම ස්පීකර් දෙකත් ඉතා හොඳ තත්ත්වයේ තමයි තිබුණේ. ඉතින් අපි අදහස් කළේ ඒ ස්පීකර් දෙකම එකම බොක්ස් එකකට සවිකරලා මේ ඇම්ප්ලිෆයර් එකක් භාවිතා කරලා අපිට අවශ්‍ය විදිහට පාටි බොක්ස් එකක් හදාගන්නයි. මේ Sony VH8 setup එකේ භාවිතා කරලා තිබ්බේ STK411 කියන IC එක. මේක ජනප්‍රිය IC එකක්. කොහොමුණත් අපි මේකේ ඇම්ප්ලිෆයර් බෝඩ් එක විතරක් තියාගෙන මේකේ කන්ට්‍රෝල් පැනල් එක ඉවත් කරලා තියෙන්නේ. කොහොමත් ඒක වැඩ කළෙත් නැහැ. ඉතින් මේ ඇම්ප්ලිෆයර් එක විතරක් භාවිතා කරන්න නම් පොඩි මොඩිෆිකේෂන් එකකට කරන්න අවශ්‍ය වුණා. අපි ඒ ගැන වෙනම වීඩියෝ එකකුත් ඉදිරිපත් කළ නිසා දැනට මේ මොඩිෆිකේෂන් එක ගැන වැඩිපුර විස්තර සඳහන් කරන්නේ නැහැ. ඒ වීඩියෝ ලින්ක් එක අපි ඩිස්ක්‍රිප්ෂන් එකේ සඳහන් කරන්නම්. ඇම්ප්ලිෆයර් එකට අවශ්‍ය high voltage DC අඩයන් ලබා දෙන්න අපි ඔරිජිනල් power supply එකම භාවිතා කළා. අපේ මොඩිෆිකේෂන් එකෙන් අපි කොහොම හරි මේ ඇම්ප්ලිෆයර් කොටස වැඩ කරන තත්ත්වයට හදාගෙන තියෙන්නේ. දැන් අවශ්‍ය වෙලා තියෙන්නේ මේ ඇම්ප්ලිෆයර් එකේ ස්පීකර් දෙකම සවිකරන්න පුළුවන් විදිහට බොක්ස් එකක් හදාගන්නයි. ඇම්ප්ලිෆයර් එක ස්ටීරියෝ ඇම්ප් එකක් නිසා ස්පීකර් දෙකම සවිකරන්නත් අවශ්‍ය වෙනවානේ. එතකොට තමයි ඔරිජිනල් ක්වොලිටි එක ලැබෙන්නේ. ඉතින් වැඩේ හොඳටම කරගන්න ඕන නිසා දක්ෂ වඩු කාර්මිකයෙකුට කියලා මේ විදිහට අපි මේ බොක්ස් එක හදාගත්තා. MDF වලින් තමයි හදලා තියෙන්නේ. ටිකක් බර වැඩි නිසා පහසුවෙන්ම යහා මෙහා තල්ලු කරන් යන්න පුළුවන් විදිහට කැස්ටර් වීල් හතරකට සවිකලා. ඒ වගේම තල්ලු කරන් යන්න අවශ්‍ය වෙන්න ට්‍රැවලින් බෑග් වල තියෙනවා වගේ හැන්ඩල් එකකට සවිකලා තියෙන්නේ. අවසානයේදී බොක්ස් එක හොඳ ලස්සනට කළු පාටින් පේන්ට් කරගත්තා. Sony original ස්පීකර් දෙකේ ඉදිරිපසත් අපි කළු පාටට පේන්ට් කළා. මුලින් තිබුණේ නම් නළු පාටට. ඉතින් දැන් බොක්ස් එකේ වැඩේ නම් හරි. ඇම්ප් එකත් ලෑස්ති. ඒ වුණත් ඒ සඳහා අපිට හොඳ Bluetooth receiver එකක් ලබා ගන්න අවශ්‍ය වුණා. බොක්ස් එකේ හැටියට පොඩි ඒවා ලැබෙන්නේත් නැහනේ. මයික් දෙකක්වත් සම්බන්ධ කරන්න පුළුවන්. ඒ වගේම USB line in FM receiver ආදී හැම දෙයක්ම තියෙන Bluetooth receiver එකක් අවශ්‍ය වුණා. ඉතින් මේ විදිහේ display එකකුත් තියෙන Bluetooth receiver module එකක් AliExpress එකෙන් අපි ලබා ගත්තා. මේ Bluetooth module එක ගැනත් සම්පූර්ණ විස්තර සහිත වීඩියෝ එකක් අපි ඉදිරිපත් කළා. ඒ නිසා දැන් ඒ ගැන වැඩි විස්තර කරන්නේ මේ module එකේ එක channel එකකට watt 50ට පමණ output එකක් තියෙන බව සඳහන් වෙලා තිබ්බා. ඒත් දැන් අපි භාවිතා කරන්න යන Sony VH8 amplifier කොටසෙත් සාමාන්‍යයෙන් watt 100කට කිට්ටු output එකක් තියෙන නිසා අපිට මේ Bluetooth එකේ amplifier එක භාවිතා කරන්න අවශ්‍ය වෙන්නේ නැහැ.
ඒ වුණත් ඇම්ප්ලිෆයර් එකක් නැති මේ විදිහේ ලොකු ප්‍රමාණයේ Bluetooth මොඩියුල් එකක් හොයාගන්න අමාරුයි. කොහොමනත් අපි මේ Bluetooth එකේ ඇම්ප්ලිෆයර් එක ඊටාම අඩු ලෙවල් එකකින් තමයි භාවිතා කරන්න හිතාගෙන ඉන්නේ. මේ Bluetooth මොඩියුල් එක ස්ටීරියෝ එකක් නෙමෙයි. මේක මොනෝ Bluetooth එකක්. හැබැයි ඉන්පුට් එකට නම් ස්ටීරියෝ සිග්නල් ලබා දෙන්නේ. ඉන්පුට් එකට ස්ටීරියෝ සිග්නල් එකක් ලබා දුන්නත් අපිට අවුට්පුට් එකට ලැබෙන්නේ මොනෝ සිග්නල් එකක්. ඒ නිසා අපි අපේ ඇම්ප්ලිෆයර් එකට මේ මොනෝ සිග්නල් එක channel දෙකටම සමාන්තරව ලබා දෙන්න තමයි උත්සාහ කරන්නේ. ඉතින් ඒ වගේම අපි කලින් සඳහන් කළ විදිහට මේ Sony VH8 මොඩල් එකේ control panel එකත් ඉවත් කරපු නිසා අපිට tone control එකක් සහිත pre-amplifier board එකක් ලබා ගන්න අවශ්‍ය වුණා. වෙළඳපොලේ සෑහෙන්න හොයලා බලලා ලංකාවෙන්ම අපි හොඳ tone control එකක් මිලදී ගත්තා. tone control එක ගැනත් අපි සම්පූර්ණ වීඩියෝ එකක් ඉදිරිපත් කළා. අපි මේ වීඩියෝ එකත් සමග ඒ සියලුම වීඩියෝ වල link share කරනවා. කැමතියට නැවත නරඹන්න පුළුවන්. කොහොමවත් අපි භාවිතා කරන මේ tone control එකේ volume button එක එහෙම නැත්නම් volume control එක විතරක් අපි වෙනම වෙන් කරලා සවිකරන්න අදහස් කළා. සාමාන්‍යයෙන් අපිට මේ tone control එකත් එක්ක ලබා දෙන volume knob එක වෙනුවට තරමට විශාල knob එකකුත් අපි සොයාගත්තා. අපි දැන් amplifier එකේ volume control එක විතරක් ලොකු ප්‍රමාණයේ knob එකකින් තමයි පාලනය කරන්නේ. දැන් අපිට අවශ්‍ය උපකරණ සියලු දේම සම්පූර්ණයි. ඉතින් මේ සියලුම කොටස් මේ විදිහට මේ බොක්ස් එක ඇතුලේ සවිකර ගත්තා. අපි පාටි බොක්ස් එක සම්පූර්ණයෙන්ම කළු පාටින් පේන්ට් කරපු නිසා අපේ මොඩියුල් සවිකිරීමට අපි මිලිමීටර් 2කට පමණ ඝනකම තියෙන කළු පාට ඇක්‍රලික් කැබල් එකකුත් මිලදී ගත්තා. බොක්ස් එකේ පිටිපස්ස පැත්තේ මේ විදිහට තමයි මේ උපකරණ සවිකරලා තියෙන්නේ. අපි ඒකටත් කළු පාට ඇක්‍රලික් ප්ලාස්ටික් බෝඩ් එකක් තමයි උපයෝගී කරගත්තේ. ඒ වගේම මේ සෙටප් එකට අවශ්‍ය AC විදුලිය සපයන්නත් කම්පියුටර් කේබල් කනෙක්ට් කරන්න පුළුවන් කනෙක්ටර් එකක් සවිකර ගත්තා. ඒ වගේම AC විදුලිය on off කරන්න ඉන්ඩිකේටර් බල්බ් එකක් සහිත ටිකක් විශාල ස්විච් එකක් යොදලා තියෙන්නේ. ඒ වගේම ඔරිජිනල් ලැම්ප් එකේ තියෙන DC ෆෑන් එකක් භාවිතා කරන නිසා ඒ ෆෑන් එකේ සුළං රමන් කරන්න පුළුවන් විදියට සිදුරු ටීපේටුත් සකස් කරගන්න සිද්ධ වුණා. අපේ Sony VH8 ඔරිජිනල් ඇම්ප්ලිෆයර් බෝඩ් එකේ සරවුන්ඩින් ස්පීකර් දෙකකුත් සවිකරන්න ඉඩ පහසුකම තියෙනවා. ඉතින් අපි මේ බොක්ස් එකටත් ඒ ස්පීකර් සම්බන්ධ කරන්නේ නැති වුණත් අවශ්‍ය වෙලාවට සම්බන්ධ කරන්න පුළුවන් විදිහට සරවුන්ඩින් ස්පීකර් කනෙක්ෂන් එකත් අපි මේ පිටිපස්ස පැත්තෙන් සවිකරලා තියෙන්නේ. සාමාන්‍යයෙන් පාටි බොක්ස් වල දකින්න ලැබෙන ඩිස්කෝ ලයිට් සිස්ටම් එකකුත් අපේ පාටි බොක්ස් එකටත් සවිකරලොත් හොඳයි කියලා අපි කල්පනා කළා. මේ වගේ ඩිස්කෝ ලයිට් සිස්ටම් එකක් තමයි අපි සවිකරන්න යන්නේ. ඒත් අවශ්‍ය වෙලාවට ලයිට් එක on off කරන්න අවශ්‍ය නිසා අපි on off ස්විච් එකකුත් මේ පිටිපස්ස පැත්තෙන් සවිකලා. ඉතින් දැන් සම්පූර්ණයෙන්ම බොක්ස් එක සකස් කරගෙන අවසానයි. දැන් තියෙන ඉතින් මේකේ ක්‍රියාකාරීත්වය පරීක්ෂා කරන්න තමයි. අපි මේ බොක්ස් එකේ පිටිපස්ස සවිකරලා තියෙන කනෙක්ටර් එකට කම්පියුටර් පවර් කෝඩ් එකකට ආධාරයෙන් AC විදුලිය ලබා දෙනවා. ඒ වගේම මේ ස්විච් එක on කරලා අපිට AC විදුලිය on කරගන්න පුළුවන්. Bluetooth amplifier එකෙත් on off switch එකක් තියෙනවා. අපි ඒකත් on කරනවා. අපි මේ බොක්ස් එකට අවශ්‍ය විදුලිය සපයලා සේරම ස්විච් එක on කළාට පස්සේ The Bluetooth device is ready to pair. The Bluetooth device is connected successfully. Bluetooth module එකේ Bluetooth connecting කියලා voice message එකක් එනවා. මගේ ෆෝන් එක දැනටමත් Bluetooth එකට pair කරලා තියෙන නිසා set එක on කරපු හැටිම වගේ මේ ෆෝන් එක Bluetooth එකට connect වෙනවා. ඉතින් දැන් මේ ස්මාර්ට්ෆෝන් එක Bluetooth හරහා මේ setup එකට සම්බන්ධ වෙලා තියෙන නිසා දැන් මේ ෆෝන් එකේ තියෙන ගීතයක කොටසක් මේ පාටි බොක්ස් එක හරහා ශ්‍රවණය කරලා බලන්න අපි සූදානම් වෙන්නේ. ඇත්තටම මේ ගීතය ශ්‍රවණය කරද්දී වැටහෙන විදිහට මේ පාටි බොක්ස් එකේ සවුන්ඩ් ක්වොලිටි නම් ඉතා අනර්ගයි කියලා අපිට විශේෂයෙන් සඳහන් කරන්න අවශ්‍යයි.
අපි යොදලා තියෙන ටෝන් කන්ට්‍රෝල් එක හරහා වුණත් ට්‍රිබල් බේස් වගේම මිඩ් රේන්ජ් හරහා අපූර්වට මේ වොයිස් එක පාලනය කරන්න පුළුවන්. දැන් අපි USB pen එකකට තියෙන ගීතයට කොටසකුත් මේ පාටි බොක්ස් එක හරහා ශ්‍රවණය කරලා බලමු. Loud music. ඒකත් හොඳින්ම වැඩ කරනවා. ඉතින් මේ විදිහට FM රේඩියෝ එකත් අපි චෙක් කරලා බලනවා. මේ Bluetooth එකට ලබා දීලා තියෙන රිමෝට් කන්ට්‍රෝල් එක හරහා අපිට මේ Bluetooth මොඩියුල් එකත් හොඳට පාලනය කරන්න පුළුවන්. දැන් Bluetooth එක USB එක සහ FM රේඩියෝ එකත් යන සේරමාන්ඩ අපි පරීක්ෂා කරලා තියෙන්නේ. ඉතා හොඳ තත්ත්වෙන් වැඩ කරනවා. අන්තිමට තියෙන්නේ ටෙරටේ මයික් එක ටෙස්ට් කරන එක. අපේ channel එකේ ළඟදී ඉදිරිපත් කරපු wireless microphone ගැන සඳහන් වීඩියෝ එකේ තියෙන wireless microphone එක තමයි අපි මේ party box එක පරීක්ෂා කිරීමට යොදාගන්නේ. Testing 1 2 3 4 5 4 3 2 1 testing 1 අපිට පෙනී යන විදිහට මේ මයික්‍රොෆෝන් කනෙක්ෂන් එකත් ඉතාම හොඳින් වැඩ කරනවා. අපිට මේ ටෙරටේ මයික්‍රොෆෝන් කනෙක්ෂන් එක හරහා ඉතා උසස් තත්ත්වයේ ටෙරටේ ගීත ගායනා කරන්න පුළුවන් වෙයි. අන්තිමට මේක අපි සවි කරපු LED disco light system එකත් හොඳින් වැඩ කරන බව පෙනී යනවා. අවශ්‍ය නම් ඕෆ් කරගන්න පුළුවන්. ස්විච් එකට දාලානේ තියෙන්නේ. ඉතින් දැන් අපේ වීඩියෝ එකේ අවසාන කොටසට ළඟා වෙලා තියෙන්නේ. අපි හදපු පාටි බොක්ස් එක නම් ඉතා ගොඩක් සාර්ථකයි කියලා කියන්න වෙනවා. පරණ Sony setup විසි කරන්නේ නැතුව මේ වගේ නිර්මාණයක් කරගන්න මේ වීඩියෝ එක සමහර විට උපකාරයක් වෙයි. වෙනදා වගේම channel එකටත් subscribe කරලා දන්න අඳුරන අයට අපේ වීඩියෝ share කරලා අපේ channel එකටත් පොඩි සහයෝගයක් දෙන්න කියලාත් මතක් කරනවා. ඉතින් මේ වගේ වීඩියෝ එකකින් ඉක්මනින්ම නැවත හමු වෙනතුරු සමුගන්න වෙලාව ඇවිත්. ස්තුතියි.